මේ අයියා ෂෝයිව කියන්නේ යට යන්න දෙමුකෝ අපි. අනේ මට යන්න දෙන්නකෝ අනේ වැඩි. අනේ ගන්නේ මේ බලන්නකෝ පව්වේ අයියා. ඒකනේ මම පව්වනේ. බබා යට යන්න දෙමුකෝ. අම්මට බුදු අම්මෝ ඉංගරුවෝ මාත්තුයි කරේ. සරට මේ කරවනේ අඩ ගෑනියේ පොඩ්ඩක් මොකක්ද වෙන්නේ පොඩකින් අනේ සමාවෙන් අනේ මාත්තු මම ඒ දුවන්න එපා තුස්සන් තියනවා බෑපන් බීමට පලපලාවෙන්න නැතුව අරයට වෙඩි තියලා දැන් පොලිසියරෝ වෙතෙට මහත්තයෝ බෑපන් බීමට නැගපමානට පලපලාවෙන්න නැතුව මං ගෑනි වරන් එනකා උඹලා මේ වරේ යන්න කද්දීතරන් අද වික්කනවා සැරටම මිනිමරුවා තෝ ටිවිෂනක් බල්ලා වහා මෝඩෙක් මිනිහෝ User left your channel. කාරයකට මේ උඹ කඩ්ඩවාන් ඉදපාන් හරිද මල එකවරක් කිව්වනේ මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්න ගෑන්ට බෙහෙත් දාගෙනකම් හරිද මේ මෙයාගේ තෑර උරතල්ලෙන්න එන්න එපා මාත්‍යෝ හොඳේ හොදින්නම් හොදින් හරිද ඒ පොඩි අද්දපසු වීගෙන් වෙනවා ඒ එළිය ගණන් ගන්න එපා හරි අනේ ඩොට්ට ආදරේ ඩාමේ මගේ ඇනිට වෙඩි වැදුන ඩොට්ට මගේ අතින්ම හරි මම බලන්න. ඔයාලට ඩොක්ට ගෑනි කාදමත පුපුරලද කියලා ඩොට්ට අනේ ඩොට්ට මගේ ගෑනිව මං අරන් ආවා ඩොට්ට මගේ වයිෆ මගේ අතින්මයි වෙඩි තිබ්බේ ඩොට්ට කොයා නෑනේ. ඩොට්ට ආදරේ නාමයෙන් පපුව මැදට තිබ්බේ ඩොට්ට මම අර අනංගයා විදිනවා වගේ ගෑනිට විදලා බැලුවා ඩොට්ට අදමතේ මං ඉන්නවාද කියලා අනේ ඩොට්ට ඒකගේ අදමතේ අතර පාක් මිටිය ඩොට්ට වාගෙනෙන් තිබ්බා ඒකිට අනේ ඩොට්ට දැන් ගෑනි නෑනේ අයියෝ ඔච්චරයි හිටියේ ගෑනියෙන්ට මට මොකද්ද ඩොට්ට මං කරන්නේ අයියෝ ඩොට්ට දැන් නෑනේ. අනේ ඩොට්ට මං ගෑනිම ගිහිල්ලා අර ඉස්සරහින් තිබ්බා ඊට පස්සේ ගෑනි ගියා අර අනිත් ඩොට්ට මම වෙන්න ගෑනි ඇතුලේ ඩොට්ටත් එක්ක මොනාරි කරනවද දන්නේ ඩොට්ට ඩොට්ට බලන්නකො ඩොට්ට අර අනිත් ඩොට්ට එක්ක මොනාරි කරනවද කියලා ගෑනි කොහෙද අයියෝ ඩොට්ට අර අතර ඉස්සරහින් තිබ්බා ගෑනි ගියා අර ඩොට්ට මේ අනේ ඩොට්ට බලන්න ඩොට්ට ගෑනිගේ පපුවටමයි තිබ්බේ ඩොට්ට පපුවට තිබ්බන ලීවත් වෙලා ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න අනේ ඩොට්ට ඒකගේ පපුව හොදයි ඩොට්ට ඒකයි ඒක ජීවත් වෙන්න ඕනේ හොඳ පපුවක් තියෙන්නවයි ගෑනිට කොහෙන්ද තිබ්බේ අනේ ඩොට්ට මේ මෙතන ඉතරයි තිබ්බේ ඩොට්ට අයියෝ ඩොට්ට මේ මෙතනින් තියලා ගියේ ඩොට්ට අනේ මේකගේ අතර පාක් ඩොට්ට මේ අතර පාක් පපු හිටියට ඒකගේ පපුව හොදයි ඩොට්ට අපරාධ කියන්න බෑ අතර පාක් දෙනෙක් ඉන්නවා තමයි ඉතින් එයා නෑනේ. අනේ ඩොට්ට අනේ මගේ පපුව රිදෙනවා ඩොට්ට අනේ ඩොට්ට මට බේත් ටිකක් දාන්නකො ඩොට්ට මගේ පපුව රිදෙනවා අම්මෝ නාස් මගේ පපුවට බේත් ටිකක් දාන්න හරි අනේ ඩොට්ට අම්මෝ සිමීට අත කාලා බලන්න නාස් මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා නාස් මම වාට බෙහෙතක් දෙන්නම්. දැන් ඒක බොන්න හරිද? අම්මෝ නාස් අත ගාද්දි සනීපයි නාස් අම්මෝ User in your channel timed out. නාස් මගේ පපුව මැද ලොකු සිදුරක් තියෙනවා නාස් පොඩ්ඩක් ඒක වහන්න බැරිද නාස් පපුව හිලා මුකුත් වෙන්නේ පපුව හිලක්කේම නෑ නේද නාස් නෑ හිලක් නෑ. User left your channel. දැන් මම බෙහෙතක් දුන්න එක බොන්න. එතකොට හරියයි. අම්මෝ නාස් අම්මෝ නාස් User joined your channel. හරි සනීපයි නාස් User left your channel. නාස් thank you User joined your channel. හරි. හරි නාස් එලෝ ගෑනිය කොහෙද ඉන්නේ මූරු මිනිහෝ සමුසේ මම මරලා දැන් කොහෙ ඉන්නේ කියන්නේ තාම පොඩ්ඩක් මැරෙනවනේ හරි උඹේ පපුව බලන්න මන් තිබ්බේ කී දෙනෙක් පපුව බලන්න කියන්නේ උන්න කියක් තියලා වෙඩි තිබ්බන උන බලන්න උඹේ පපුව හරි හොඳයිනේ මං එච්චර කියලා ඉන්නේ කියලා තියෙන්නේ ડોක්ටර් ඕක මම ඔකට ගහනවාද
මේ පපුව මේ ඉන්නේ. මෙන්න මෙයා ડોක්ටර්. මෙන්න මෙයා තමයි වෙඩි තිබ්බේ. ඩොට්ට මේ ගෑනිගේ පපුව හොඳයි ඩොට්ට තුන් පාරක් තියලත් මැරුන්නේ නැහැ ඩොට්ට ඒ තරම් හොඳ පපුවක් තියෙන ගෑනිට අම්මෝ ඩොට්ට අනේ බලන්න උඹට හරි ඕ දෙන්න පොඩ්ඩක් කාම් ඩවුන් වෙනවා ඒ ඩොට්ට ලෝකෙ විශ්වාස කරපු එකම දෙනවා ඔයත් මට උම කරාම මං නෑ ඉතින් අයියෝ ඔයාගේ පපුව බලන්න User නෙමෙයි left your channel. මිනිහ වෙඩි තියනවද? ඉතින් පපුව ඇතුලේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න බැලුවේ එන්නම යන්න අඩුවෙලා මොකද්ද කරන්නේ User left your channel. අඩුවෙලා මොකද්ද කරන්නේ මොන්න ඔයාලත් කියන්න. මම නරක මිනිහෙක්. හරි අයි පැටි ඔයාගේ මම කිරලා. මේ හරි ආන්නම මට ආදරේ කියන්න. ආදරේ මං මගේ පැටියා එන්න යන්න අන්න ඒක මිස. අනේ අම්මා මගේ සීදේවි මගේ මූදේවි නෑ නෑ අයියා